ආයිබෝවන් මිත්‍රවරුනි සුන්දර කඳපුල පුරවතයට ඔයගොල්ලන්ව ආදරයෙන් පිළිගන්නවා. ඉතාමත්ම සීතල උදෑසනක් වෙලාව 6 මාරයි. අපේ මේ වෑයම පෙකෝ ට්‍රේල් අධිය 22 කඳපුල ඉඳන් පෙඩ්‍රෝ දක්වා හෙමින් ගමන් කරන්න. තාම ඉර නම් එළියට ඇවිල්ලා නැහැ. අපි බලමු අපේ ගමන අතරතුරේදී මේ සංචාරය ගැනත් සාකච්ඡා කරන්න. මේ ඇත්තටම මම පෙකෝ ට්‍රේල් අධිය 22 කරන දෙවෙනි වතාව. මීට කලින් අවුරුද්දකට විතර මට පුළුවන් වුණා පෙකෝ ට්‍රේල් 22ත් කරන්න. අපි මේ සංචාරය කරන්නේ දිත්වා සුලිකුණාටුවෙන් මාස 2කට පස්සේ. ඒකින්ද සුලිකුණාටුවෙන් ඇතිවෙච්ච ආපදා තත්ත්වය ගැනත් හොයලා බලන්න පුළුවන් ස්ටේජ් 22 එක ගැන. ඔන්න බලන්නකෝ ඉතාමත්ම ශාස්ත්‍රීය ගෝවා වගාවක්. ඈතින් ලීක්ස් තියෙනවා. තවත් එළවලු පාත්ති ගොඩක් දැක ගන්න පුළුවන්. පිනි කැට වලින් ආවර්තනය වෙච්ච ලීක්ස් පාත්තියක්. පේනවනේ? හරියට සීතලට මිදිලා වගේ කොළ ටික තියෙනවා. කඳපුල නම් තාම ඇහැරෙනවා. ඔයගලන්ට ඔය ඈතින් පේන්නේ පාක් එස්ටේට් ටී ෆැක්ටරි එක. අපි ඇත්තට මේ ඇවිදගෙන යන්නේ පාක් එස්ටේට් එක හරහා. පාක් එස්ටේට්ෙන් පස්සේ අපි එනවා කෝට් ලොජ් එස්ටේට් එකට. ගමන අවසාන වෙන්නේ පෙඩ්‍රෝ එස්ටේට් එකේ. මේ තියෙන්නේ ශාස්ත්‍රීය කඳපුල එළවලු කොටු. ඔය වම් පැත්තේ තියෙන ඕනේ බිල්ඩිමක්. ඒක තමයි අත්හැර දමන ලද උඩුපුසලා දුම්රිය මාර්ගයට අයත් කඳපුල ස්ටේෂන් එක. දකින්නකොට සෑහෙන්න දුකයි. මොකද මේක ඩාර්ජිලින් වගේ හොඳ රේල්වේ ලයින් එකක් විදිහට මේන්ටේන් කරගෙන යන්න තිබ්බා අපිට. ඔන්න බලන්නකෝ අත්හැර දමන ලද කඳපුල දුම්රිය ස්ථානයේ ටිකක් ළඟට වම් පැත්තේ ඉහළින් ඔයගොල්ලන්ට දකින්න පුළුවන් වෙන්න ඕනේ මේ පාක් වතුවැයට අයත් බංගලාවක්. අපේ මාර්ගයේ තියෙන්නේ ඊට ඉහළින් තියෙන තේවත්ත හරහා. ඔන්න අපි ඇවිල්ලා තියෙනවා කිලෝමීටර් 1.6 සීමාවට. මෙතන උස මීටර් 1955යි අඩි වලින් නම් 6420යි. ඔය දකුණු පැත්තේ තමයි තියෙන්නේ පැවැනි කඳපුල රේල්වේ ස්ටේෂන් එක. අනේ ඉතින් ඉස්සර කෝච්චිය යන්නේ නැත්තේ මෙතන ඉන්නේ. ඉදිරියට ගිහිල්ලා කඳපුර රේල්වේ ස්ටේෂන් එකෙන් ටිකට් එකක් අරගෙන එක්කෝ නෝදලිය දිශාවට නැත්තම් රාගල පැත්තට යන්න තිබ්බා. දැන් නම් ඉතින් මේ බිල්ඩින්ග අතහැරලා දාලා වගේ තියෙන්නේ. පඩවිය නම් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඉතාමත්ම අලංකාර ජනේලයක් තුලින් තමයි ඕගලන්ට කඳපුල ගම්මානය දැක ගන්න පුළුවන්. ඈතින් තියෙනවා පාක් එස්ටේට් ටී ෆැක්ටරි එකත්. එහෙනම් අපි කඳපුල ගමට සමුදීලා ඇතුල් වෙනවා පාක් එස්ටේට් එකට. එතෙන් පටන් පෙකෝ ට්‍රේල් එක දිගේ යන්න. මේ හරිය නම් පේනවනේ තේවත්තේ යම්කිසි ප්‍රමාණයක් නාය ගිහිලා තියෙනවා. ඒකෙන් පාරත් අවහිත වෙලා දැන් නම් ඒක නැවතත් ක්ලියර් කරලා තියෙන්නේ. අපි දැන් ඉන්නේ කිලෝමීටර් 2 සීමාවේ. ඕගොල්ලෝ Google සිතියම දැලුවොත් මොන්සූඩ් බංගලෝ කියලා මාක් කරලා ඇති. මේ තමයි ඒ ස්ථානය. මීටර් 1995ක උසකින් යුක්තයි. අඩි වලින් නම් 6545යි. දැන් නම් ඒක ප්‍රී ස්කූල් එකක් බවට හදවලා වගේ. මේ බෝඩ් එකේ තියෙන උඩුපුස්සලා ප්ලාන්ටේෂන් ලිටල් ස්ටාර් ප්‍රී ස්කූල් කඳපොළ ඩිවිෂන් කියලා. ඔන්න ළමයිනේ උදෑසන හිරු ඇවිල්ලා අපිව බලන්න. පේනවනේ පහලින් තියෙන තේ වතු හිම අලංකාර ලෙස දිස් වෙනවා. ඔන්න දැන් අපි මීටර් 2000 සීමාව පසු කරනවා. අඩි වලින් නම් 6560යි. අර මොන්සූඩ් බංගලාව තිබ්බ තැන ඉඳන් මීටර් 50ක් විතර තමයි අපි තේවත්ත දිගේ ඉහළට ආවේ. ඔයගොල්ලන් දැන් වම් පැත්තෙන් දකින්න පුළුවන් අපි නොවන අපි මම සහ අද මගේ ගමන්සකයා වන අනා හෙමින් හති හලහල මේ පාක් එස්ටේට් එක දිගේ ඉහළට ගමන් කරනවා. ඔන්න ඔයගොල්ලන්ට පේනවා අද මගේ ගමන්සකයා හෙමින් ඉදිරියට යනවා පෙකෝ ට්‍රේල් එක දිගේ. දකුණු පැත්තෙන් ඉතාමත්ම අලංකාර ලෙස මේ තේවත්ත දැක ගන්න පුළුවන්. පාක් එස්ටේට් එකට එපිටින් තමයි තියෙන්නේ පිදුරු තලාගල රක්ෂිත වනාන්තරය. අපිට හෙවන ජලය සහ පිරිසිදු වාතය ලබා දෙන වනස්පතීන්ගෙන් එකක්. මේ වගේ සංරක්ෂිත වනාන්තර නම් පන වගේ රැක ගන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිට සිද්ධ වෙන්නේ මැද පෙඩේ වගේ කාන්තාරයක් බවට හැදෙන්න. පේනවනේ තේවත්ත කොහොමද ලස්සන දිස්සෙන්නේ කියලා. පෙකෝ ට්‍රේල් යන ඇත්තන්ට ඉතින් ට්‍රී කෝවිල් නම් අරුමයක් නෙමෙයිනේ.
මෙන්න අදියර 22 අපිට හම්බ වෙන පළවෙනි ට්‍රී කෝවිල් එක. මේ ඉසව්වේ කුතුහල නම් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඕගලන්ට ඇහෙන්න ඕනේ. අර ඈතින් තියෙනවා කන්දක් මුදුනේ කමියුනිකේෂන් ටවර් එකක්. ඒකත් පිටුරුතලාග රක්ෂිතේ මායිමේ තියෙන්නේ. හරි මේ ඉසව්ව හොඳයි අපේ එකෝ ට්‍රේල් අදියර 22 ගැන කතා කරන්න. මේකේ දුර කිලෝමීටර් 10.8යි. සතපොම් වලින් නම් 6.71යි. එතකොට ට්‍රේල් හෙඩ් එක තිබුණේ කඳපොළ නගරයේ මීටර් 1935ක් ඉහළින් අඩි වලින් නම් 6348යි. ඒතකොට ට්‍රේල් එන්ඩ් එක තියෙන්නේ පෙඩ්‍රෝ ටී ෆැක්ටරි එක ළඟ උස මීටර් 1895ක් හෙවත් අඩි වලින් නම් 6217යි. ඒතකොට අපේ ඉහළම එලිවේෂන් එක මැක්සිමම් එලිවේෂන් එක තියෙන්නේ මීටර් 2112 සීමාවෙදී අඩි වලින් නම් 6929යි. මිනිමම් එලිවේෂන් එක තමයි අපේ ට්‍රේල් එන්ඩ් එක පෙඩ්‍රෝ ෆැක්ටරි ගාව. එතකොට එලිවේෂන් ඩිෆරන්ස් එක වෙනවා මීටර් 217ක් හෙවත් අඩි වලින් නම් 712ක්. ටෝටල් එලිවේෂන් ගේන් එක මීටර් 345යි අඩි වලින් නම් 1132යි. ඒතර එලිවේෂන් ලොස් එක මීටර් 379යි අඩි වලින් නම් 1243යි. ඕක තමයි පෙකෝ ට්‍රේල් අදියර 22. බලන්නකො මොන තරම් අලංකාර දර්ශනයක්ද මේ තියෙන්නේ කියලා. මේ ගස් අතරින් අපිට පුළුවන් පාක් එස්ටේට් එකේ කෙළවරයි කෝට් ලොජ් එස්ටේට් එකේ ආරම්භය දැක ගන්න. ඊට පිටින් තියෙන්නේ පිටුරුතලාග රක්ෂිත වනාන්තරය. ලවර්ස් ලී පැල්ල තියෙන්නේ අපේ වම් පැත්තට වෙන්න. මේ හරියට නම් පේන්නේ නැහැ. පිටුරුතලාග රක්ෂිත වනාන්තරයේ සහ ඊට පහළින් ඇති තේ වතු වල ඉතාමත්ම හොඳින් දැක ගන්න පුළුවන් දර්ශනයක් තමයි මේ. ඇත්තටම පෙකෝ ට්‍රේල් 22 යන්නේ ඔය රක්ෂිත වනාන්තරයට සමාන්තරව. ඔය පහළින් තියෙන අපි ආයුතු මාර්ගය. පේනව නේද? තනකොළ උඩට පිණි එකතු වෙලා තියෙන ලස්සන. උදෑසන කුරුල්ලන්ගේ ශබ්දය අහගෙන තමයි අපි පෙකෝ ට්‍රේල් 22 ඇවිදගෙන යන්නේ. පේනවනේ? ඔය ඔයගොල්ලන් ඉස්සරහින් පේන්නේ කන්ද උඩින් අපි ආපු මාර්ගය. අපි දැන් ඊටාත්ම තියුණු වංගුවක් අරගෙන තමයි මේ පහළට ගමන් කරන්නේ කෝට් ලොජ් එස්ටේට් එක දිශාවට. අපි තාම ඉන්නේ පාක් එස්ටේට් එකේ කඳපොළ ඩිවිෂන් එකේ. මේ පේනවනේ තනකොළ උඩට පිනි වැටලා හරිම ලස්සනයි. අද අපි ගමන ආරම්භ කරනකොට කඳපොළ නගරයේ උෂ්ණත්වය තිබුණේ සෙල්සියස් අංශක 10යි. ඒතර අපි නුවරඑළිය හරහා තමයි ආවේ. නුවරඑළිය උෂ්ණත්වය සෙල්සියස් අංශක 8 විතර තිබුණේ. උදෑසන 5 මාර වෙනකොට අපිට හැකි වුණා උදේ 5:40ට විතර තියෙන උඩුපුසෙල්ලාව දක්වා යන බස් එක ගන්න. ඕගොල්ලෝ පෙකෝ ට්‍රේල් කරනවා නම් ඒක තමයි වඩාත්ම සුදුසු. ඒකෙන් පුළුවන් ඕගොල්ලන්ට ස්ටේජ් 21යි 22යි දෙකේම ආරම්භයට ඉතාම පහසුවෙන් ළඟා වෙන්න. ඊයේ රාත්‍රියේ වැටිච්ච වර්ෂාව හින්දා මේ මාර්ගය නම් ටිකක් තෙමිලා තින්නේ. ඉතාමත්ම කල්පනාකාරී වෙන්න ඕනේ මොකද ලිස්සන සුළුයි. දැන් අපි කතා කරන්නේ පෙකෝ ට්‍රේල් අදියර 22 විස්තර දිග සහ උස ප්‍රමාණය. ඊට අමතරව අපේ ගමනේ ආරම්භය නම් මේ දක්වා පැමිණි තොරතුරු ටිකකුත් බෙදා ගන්න තමයි මේ හදන්නේ. අපේ ගමන පටන් ගත්තේ B332කින් නුවරඑළිය උඩුපුසෙල්ලාව පාරේ. ඒ කියන්නේ කඳපොළ නගරයෙන්. එතකොට අපේ ගමන ඉවර වෙන්නේ ඒත් B332කින් පෙඩ්‍රෝ එස්ටේට් ෆැක්ටරි එක ළඟින්. ඉතාමත් සුවිශේෂී. අපි ඇත්තටම යන්නේ දකුණු පැත්තෙන් අපේ පිටුරුතලාග රක්ෂිත වනාන්තරයේ වම් පැත්තෙන් B332. ඒ දෙක මැදින් තමයි අපේ පෙකෝ ට්‍රේල් අදියර 22 වැටලා තියෙන්නේ. පිටුරුතලාග රක්ෂිත වනාන්තරයේ දකුණු බෑවුවෙන් පටන් ගන්න සියලුම දියදහරා ගලාගෙන යන්නේ එක්ක බෝඹුරුවැල්ල ජලාශයට එහෙම නැත්නම් ග්‍රෙගරි වැවට. ඒතකොට බෝඹුරුවැල්ල ජලාශයෙන් එළියට එනවා බෝඹුරුවැල්ල ඔය. ඒක ගිහිල්ලා තමයි හැදෙන්නේ අලංකාර බෝඹුරුවැල්ල. ලංකාවේ පළලින් වැඩිම තියෙන දිය ඇල්ලක්. ඊට පස්සේ එයා දංගොල්ලාවේ බවට පත් වෙලා කුඩා ඔය සහ මාතටිල්ල ඔය එක්ක එකතු වෙලා තමයි උමා ඔය හදන්නේ. අපි ඒ ගැන වැඩි විස්තර ගමන අතරවාරයේදී කතා කරමු. දැන් අපි බලමු ආරම්භයේ නම් මේ දක්වා අපිට හම්බුනේ මොනවද කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති මගේ ගමන් සගයා ඉදිරියෙන් හිමින් යනවා. අපි දැන් ඇත්තටම එන්නේ පාක් එස්ටේට් එකේ කෙළවරට. එතකොට පෙකෝ ට්‍රේල් එකේ ආරම්භයේ ඉඳන් උසම ස්ථානයට අපි මීටර් 177ක් නගින්න ඕනේ. අඩි වලින් නම්
581ක්. එතකොට උසම ස්ථානයේ ඉඳන් පහළම ස්ථානයේ වෙච්ච ට්‍රේල් එන්ඩ් එකට අපි මීටර් 217ක් බහිනවා. අඩි වලින් නම් 712ක්. එතකොට ට්‍රේල් හෙඩ් එකේ ට්‍රේල් එන්ඩ් එකේ වෙනස දන්නවද? ඒක මීටර් 40යි. අඩි වලින් නම් 131යි. හැබැයි සෑහෙන වටවංගුවක් ගහලා තමයි අපි කඳු පල්ලම් ඔස්සේ මේ ට්‍රේල් එක නිමා කරන්නේ. මේ හරියනම් පාර සෑහෙන්න මඩ වෙලා තින්නේ. ඉතාමත් කල්පනාකාරීව යා යුතුයි. අපි ගමන පටන් ගත්තේ මං කිව්වනේ කඳපොළ නගරේ. එතන උස මීටර් 1935ක් හෙවත් අඩි වලින් නම් 6348යි. එතකොට කිලෝමීටර් 0.2 සීමාවෙදී. ඒ කියන්නේ මීටර් 200ක් විතර ඇවිදගෙන ආවම අපිට හම්බ වුණා පාක් එස්ටේට් එක. අපි එතනින් තමයි අතරම වීඩියෝ ජර්නි එක පටන් ගත්තේ. ඒතර මීටර් 800 සීමාවෙදී අපිට හම්බ වුණා අලංකාර දියදහරක්. ඔය ලෝලු කොටු හරහා ගලාගෙන යන එකක්. ඒක පටන් ගන්න ඇත්තටම පිටුරුතලාගල රක්ෂිතයෙන්. ඒක යන්නේ බෝමුරුවැල්ල ජලාශයට. කියන්නේ B332 පාර ක්‍රොස් කරලා. කිලෝමීටර් 1.6 දී අපි ආවා හිස්ටොරික් කඳපොළ රේල්වේ ස්ටේෂන් එකට. අනේ ඉතින් ඒක දැක්කහම හිතට සෑහෙන කනගාටුවක් දැනුණා. මොනා කරන්නද? අපිට අහිමි වුණා උඩුපුස්සලා දුම්රිය මාර්ගය. මෙන්න මේ හරිය තියෙන අලංකාර හෙළවලු කොටුවක්. ඒක පොඩක් බලන්න. පේනවනේ විශාල වපසරියක් තුල තමයි මේ ලීක්ස් පාත්තිය දාලා තියෙන්නේ. අපේ දකුණු පැත්තටත් තියෙනවා ඉන්නකෝ ඒකත් වෙන්න. ඔන්න තියෙනවා ලීක්ස් පාත්තිය ඉතුරු කොටස. තව සති දෙක තුනක් යනකොට ලීක්ස් මිල් නම් 15යි වගේ. කඳපොළ දුම්රිය ස්ථානයේ පිහිටා තිබුණේ මීටර් 1955. අඩි වලින් නම් 6420. ඒකෙන් පස්සේ අපි ඇත්තටම පටන් ගත්තා තරමක් දල බැවුමක් ඔස්සේ පාක් එස්ටේට් එකේ ඉහළට නගින්න. කඳපොළ දුම්රිය ස්ථානයේ කිට්ටුවෙන්ම මීටර් 50ක් විතර පිටින් තමයි තිබුණේ ඇසිස්ටන්ට් සුපිරින්ටෙන්ඩන්ට්ස් බංගලෝ. ඒක තිබුණේ කිලෝමීටර් 1.65 සීමාවේ. ඊට පස්සේ කිලෝමීටර් 2දී අපි ආවා අර මොන්සූට් බංගලෝ කියලා මං කිව්වේ. අන්න එතනට. දැන් එතන ඇත්තටම පෙර පාසලක් තමයි පවත්වාගෙන යන්නේ. එතන උස මීටර් 1995යි. එතන ඉඳන් මීටර් 50ක් විතර පිටින් තමයි අපි මීටර් 2000 සීමාව පසු කරේ. අඩි වලින් නම් 6560. ඔන්න දැන් අපි එනවා පාක් එස්ටේට් එකේ කෙළවරට. එතනින් එහාට තමයි කෝට් ලොජ් එස්ටේට් එක පටන් ගන්නෙ. කෝට් ලොජ් කියන්නේ මේ ප්‍රදේශයේ තියෙන ඉතාමත්ම පැරණි තේවත්තක්. මම දැනගන්න විදිහට 1890 තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. මේකේ විශේෂත්වය තමයි පිදුරුතලාගල රක්ෂිත වනාන්තරයට සමාන්තරව තමයි මේක පිහිටවල තියෙන්නේ. පේනව නේද? දිත්වා සුලිකුණාටුව නිසා වෙලා තියෙන විනාශය. අර ලීක්ස් පාත්තිය මෙන්න මේ හරියටත් තිබුණා. දැන් නම් ඒක සෑහෙන්න විනාශ වෙලා තියෙන්නේ. මෙන්න මේ කුඩා පාලම ඉතාමත් වැදගත්. මෙතනින් තමයි අපි ඇතුල් වෙන්නේ කෝට් ලොජ් එස්ටේට් එකට. දුර කිලෝමීටර් 3.4යි. උස මීටර් 1995ක් හෙවත් අඩි වලින් නම් 6545යි. ඔකන දකුණු පැත්තෙන් පේන්න ඕනේ පිදුරුතලාගල රක්ෂිත වනාන්තරයෙන් පටන් ගන්න අලංකාර දියදහරක්. ඒවැන් තමයි ඉතින් මේ කඳවුල ප්‍රදේශයේ ඉතාමත්ම සඩුසාරෙට එළවලු එහෙම වවන්නේ. මේවත් ගලාගෙන යන්නේ බෝමුරුවැල්ල ජලාශයට තමයි. කෝට් ලොජ් එස්ටේට් එක පටන් ගන්න තැනම තමයි මේ ට්‍රීකෝවිල් එක තියෙන්නේ. අපිට හම්බ වෙන දෙවෙනි එක. ඔන්න දැන් අපි ඇවිදගෙන යන්නේ කෝට් ලොජ් එස්ටේට් එක හරහා. මං කියවනේ මේක 1890 වගේ තමයි ආරම්භ වෙලා තියෙන්නේ. අපිට ආරම්භයේදීම හම්බ වෙන්නේ ඉතාමත්ම සරුවට වැවුණු ලීක්ස් පාත්ති කිහිපයක්. එතනින් පස්සේ අපි දිගින් දිගටම මේ වත්තේ ඉහළට යන්න ඕනේ. දැන් යම් කෙනෙකුට හිතෙන්න පුළුවන් ට්‍රේල් හෙඩ් එකේ ට්‍රේල් එන්ඩ් එකේ අතර දුරේ වෙනස මීටර් 40ක් වගේ හින්දා මේක එතරම්ම අපහසු නැති ස්ටේජ් එකක් කියලා. පෙකෝ ට්‍රේල් වලින් බැලුවාම ස්ටේජ් 22 සැලකෙන්නේ සාමාන්‍යයෙන් ලේසි මට්ටමේ. හැබැයි මේ නැගීම් සහ බැහිම් සෑහෙන්න තියෙනවා. ඒක තමයි ටෝටල් එලිවේෂන් ගේන් එක සහ ටෝටල් එලිවේෂන් ලොස් එක නිතරම අධ්‍යයනය කරන්න ඕනේ. අපි පටන් ගත්තේ කඳපොළ ඉඳන් එතෙන් සිට මීටර් 2100ටත් ඉහළ සීමාවට අපි නගින්න ඕනේ. අපි ආපු මම්පෙත දිහාවට තමයි මේ ආපසු හැරි බැලීමක් කරන්නේ. ඈතින් තියෙන්නේ පාක් එස්ටේට් එක. පහලින් තියෙනවා අපි ඇවිල්ලා කෝට් ලොජ් එස්ටේට් එකට ගොඩ වෙච්ච තැන. ඔන්න දැන් අපි කෝට් ලොජ් වතුයායේ තේ කොටස හරහා තමයි මේ ඇවිදගෙන යන්නේ. හැබැයි මං කලින් වතාව වෙනකොට නම් මේ හරියේ තේ දළු එහෙම ලස්සනට තිබුණා.
දැන් නම් තේදලු කඩලා එතදම් අලංකාරත්වයක් නැහැ. ඒ ඉර තියෙන්නේ අපේ දකුණු පැත්තට වෙන්න. ඒතොර ඉදිරියෙන් වම් පැත්තෙන් තමයි තියෙන්නේ පිදුරු තලාගල රක්ෂිත වනාන්තරය. අපි මෙතනින් ගිහිල්ලා වම් පැත්තට හැදලා තමයි ගමන් කරන්න ඕනේ. පෙකෝ ට්‍රේල් අධියද 22 දිගේ. ඔන්න බලන්නකෝ මේ තේවත්තේ කොච්චර අලංකාර ලෙස දිස් වෙනවද කියලා. මෙතනට ඈතින් තියෙනවා නිල් පැහැති අහස් කුසක්. සුදු පාට පුළුන් වගේ වලාකුළුත් එක්ක පේනවනේ. ඉර හෙමින් හෙමින් ඉහළට යනවා වලාකුළු අතරින්. පහලින් තියෙන්නේ අපි ආපු මාර්ගය. ඉදිරියේ තියෙනවා අලංකාර ගහක් එක්ක කුඩා විවේකයක් ගන්න පුළුවන් තැනක්. අපේ දකුණු අත පැත්තේ තියෙන්නේ පිදුරු තලාගල රක්ෂිත වනාන්තරය. වම් පැත්තේ ටිකක් ඈතින් තමයි තියෙන්නේ කෝට් ලෝජ් එස්ටේට් ටී ෆැක්ටරි එක. ඊට එපිටින් තියෙනවා B332. එතනිනුත් එහාට තියෙන්නේ කන්දපොළ සීතායිලී රක්ෂිත වනාන්තරය. ඔය කූරත්තෑ කන්දෙම තියෙන්නේ ඒක ඇතුලේ පිහිටලා. ඔය ඔස්සේ තමයි ස්ටේජ් 21 එන්නේ. උඩුපුසල්ලාව ඉඳන් කන්දපොළ දක්වා. මෙන්න අද අපිට හම්බ වෙන තුන්වෙනි ට්‍රී කෝවිල් එක. මම අද නැවතිලා ටිකක් හෙවණි ඉඳලා යන්න පුළුවන් කිව්වේ මෙතන තමයි. මෙතනින් පස්සේ අපි යන්න ඕනේ එලිමහනේ අවුවට නිරාවරණය වෙලා. පෙකෝ ට්‍රේල් ස්ටේජ් 22 එකේ ගොඩක් තියෙන අන්න ඒ වගේ එලිමහන් මම්පෙත් ඔස්සේ ඇවිදගෙන යන්න. දිවා කාලේ යනවා නම් හොඳට වතුර එහෙම අදගෙන එන එක ඉතාමත්ම වැදගත්. ඔන්න අපි ඇවිල්ලා තිනවා කිලෝමීටර් 4.7 සීමාවට. මෙතන උස මීටර් 2033යි අඩිවලින් නම් 6670යි. මේ දකුණු පැත්තෙන් වන්න ඉතාමත්ම හොඳ මාර්ගයක් දැක ගන්න පුළුවන්. ඒක තමයි පිදුරු තලාගල රෝඩ් එක. මේක ගිහලා B332ට කනෙක්ට් වෙනවා කිලෝමීටර් 3ක් පහළින්. මේ පිදුරු තලාගල පාර දිගේ අපි කිලෝමීටරයක් යන්න ඕනේ කන්දපොළ බීජාතාපද ගොවිපළ වෙනකන්. දකුණු පැත්තේ ඉහළින් ඕගලන්ට පේන්න ඕනේ කුරුංචි කුමරන් කෝවිල. ඉතාමත්ම සුවිශේෂී වීව් පොයින්ට් එකක් තමයි මේ. පහළින් තියෙන්නේ කෝට් ලෝජ් ක්‍රීඩා පිටිය. ඈතින් අපිට දැක ගන්න පුළුවන් හග්ගල, සඳ තැන්න, ඊට පස්සේ හෝටන් තැන්නේ තියෙන කඳු ත්‍රිත්වයම, කිරිගල් පොත්ත, තොටුපළ සහ අග්‍ර බෝපත්. අඹේ වෙල තියෙන වින් මිල්සුත් මෙතනට ඉතාම හොඳින් දැක ගන්න පුළුවන්. දකුණු පැත්ත ඉහළින් තමයි තියෙන්නේ පිදුරු තලාගල රක්ෂිත වනාන්තරය. අපිට ඉහළින් ඔන්න ගුවන් යානයකුත් යනවා වගේ. බලන්නකෝ ඔය පුළුන් කැටි වගේ අහස් කුස ඉහළින් යනවා ගුවන් යානයක්. දැක ගන්න පුළුවන්ද කියලා. ඕගලන්ට දැක ගන්න පුළුවන් කෝට් ලෝජ් ගම්මානය. අපේ පෙකෝ ට්‍රේල් එක තියෙන්නේ මේ ගෙවල් වලට ඉහළින්. අපි මේ පිදුරු තලාගල මාර්ගය දිගේ ඉහළට ක්‍රමක්‍රමයෙන් ගමන් කරනවා. මේ තියෙන්නේ කිලෝමීටර් 5.5 සීමාව. ආසන්න වශයෙන් උස මීටර් 2070ක් හෙවත් අඩි වලින් නම් 6790යි. අද කුරුංචි කුමදන් ටෙම්පල් එක තියෙන්නේ අපේ දකුණු පැත්තේ. තව මීටර් 200ක් ගියාම අපි එන්න ඕනේ ගවර්න්මන්ට් සීඩ් ප්‍රොඩක්ෂන් ෆාම් කන්දපොළ කියන එකට. මේකට පෙඩ්‍රෝ ෆාම් කියලාත් කියනවා. එතන උස මීටර් 2080ක් හෙවත් අඩි වලින් නම් 6820යි. උගන්න පේනවා ඇති මේ මාර්ගයේ දෙපසත් සෑහෙන්න නායෑම් වලට ලක් වෙලා තියෙනවා. පිටවා සුලිකුණාටුව කාලේදී. කුඩා කුරුල්ලන් එහෙමත් දැක ගන්න පුළුවන්. වම් පැත්තෙන් තියෙනවා අපේ කෝට් ලෝජ් එස්ටේට් එක. දකුණු පැත්තෙනුත් තියෙන ඒකමයි. ඉදිරියෙන් ඈතින් ඔකට දැන් දැක ගන්න පුළුවන් පොටේටෝ සීඩ් ෆාම් එක. මේක ඇත්තටම ඉදි කරලා තින්නේ පිදුරු තලාගල රක්ෂිතයේ ඇතුලේ. මොන තරම් අපරාධයක්ද කියලා හිතෙනවා. මේ වගේ නොඉඳුළු වනාන්තර පද්ධතියක් එලි කරලා පොටේටෝ සීඩ් ෆාම් එකක් හැදුවේ. අපිට දැනගන්න ලැබිච්ච විදිහට මේක ඉදි කරලා තින්නේ 1970 විතර. මොකද ඒ කාලේ ආහාර හිඟයක් ඇවිල්ලා තියෙනවා. ලංකාව ගියා සංවෘත ආර්ථික ක්‍රමයකට. ඒකින්ද රට තුලම ආහාර භෝග නිපදවා ගැනීමේ අවශ්‍යතාවයේ හින්දා තමයි මෙවැනි බීජ ගෝපෙරවල රට පුරා ඉදි කරලා තියෙන්නේ. ඕගොල්ලෝ නුවරඑළිය එනවා නම් මේ පිළිමානෙත් මෙවැනිම බීජ ආඩතාපල් ගෝපෙලක් දැක ගන්න පුළුවන්. ඊට අමතරව ඔය සඳ තැන්නේ තියෙනවා ඒ වගේම එකක්. හරි දැන් නම් අපි 5.7 සීමාවට ඉතාම කිට්ටුයි. මේ කන්දපොළ සීඩ් පොටේටෝ ෆාම් එක මං කියවනේ පිදුරු තලාගල රක්ෂිතයේ ඇතුළටම තමයි ඉදි කරලා තියෙන්නේ කියලා.
කිලෝමීටර් 1.8ක් විතර ඇතුළට වෙන්න තමයි මේක වීදී යනවා. මේකේ පළලින් වැඩිම ස්ථානය ආසන්න වශයෙන් කිලෝමීටර් 1.2ක් විතර වෙනවා. මන්දාරම් නුවර තියන්නේ මේ පොටේටෝ සීඩ් ෆාම් එකෙන් එහා පැත්තේ. ඒ කියන්නේ පිදුරුතලාව රක්ෂිතයේ එක් කෙළවරක තමයි මන්දාරම් නුවර පිහිටලා තියෙන්නේ. මං කියවනේ මේ අවට තවත් මීට සමාන පොටේටෝ සීඩ් ෆාම්ස් තියෙනවා කියලා. ඒවා තමයි ගවර්න්මන්ට් සීඩ් පොටේටෝ ෆාම් සීතා එළිය. ඒක තමයි මං කිව්වේ සඳතැන්නට කිට්ටුවෙන් තියෙන්නේ. ඊට පස්සේ ගවර්න්මන්ට් සීඩ් පොටේටෝ ෆාම් මීපිලිමාන සහ ගවර්න්මන්ට් සීඩ් පොටේටෝ ෆාම් උඩවැල්ල. ඔන්න ඔය ප්‍රදේශවල මීට සමාන බීජ අර්ථාපල් ගොවිපළවල් දැක ගන්න පුළුවන්. දැන් නම් අපි එන්ට්‍රන්ස් එකට එනවා. ගේට්ටුවේ කවුරුත් නැහැ වගේ. හරි ළඟට ගිහලා බලමු. කිලෝමීටර් 5.7 සීමාව උස මීටර් 2080යි. අඩි වලින් නම් 6820යි. අපි මෙතනින් වම් පැත්තට හැදිලා තමයි පෙකෝ ට්‍රේල් එකේ දිගටම ගමන් කරන්නේ. ඔන්න ඔය ગેප් එක අතරින් බලන්න ඕගන්න පේනවාද කියලා හග්ගල කඳු වැටිය. යාට පහලින් තමයි තියෙන්නේ සඳ තැන්න හේවත් මූන් ප්ලේන්ස්. ලපටි තේදරු වලට ඉහළින් තමයි ඕගොල්ලෝ බලාගෙන ඉන්නේ හග්ගල කඳු වැටිය දිශාවට. වම් පැත්තේ ඉහළින් තියෙන්නේ කුරුංචි කුමරන් කෝවිල. දකුණු පැත්තේ තියෙනවා කෝට්ලොච් ගම්මානයේ සහ පෙකෝ ට්‍රේල් එක ඊට පිටින්. ඔන්න දැන් අපි ළඟා වෙනවා පෙකෝ ට්‍රේල් අදියර 22 highest elevation point එකට. මීටර් 2112යි අඩි වලින් නම් 6929යි. මේ වංගුව හැරිච්ච ගමන් අපිට අලංකාර දියැලකුත් දැක ගන්න පුළුවන් වෙන්න ඕනේ. වතුර නම් තියෙනවද දන්නේ නැහැ. හැබැයි දියැලේ සද්ද නම් ඇහෙනවා. බලමු අපි මෙහෙම ගිහිල්ලා දියැලත් බලා ගන්න පුළුවන්ද කියලා. අන්න පේනවද ඈතින්? මේ ගෙතර වහලේට ඉහෙලින් වතුර නම් ඊටාම ටිකයි තියෙන්නේ. හැබැයි ඊටාමත්ම සුන්දර දියැලක්. අපි ඔය ගෙදරට යන්නේ නැතුව වම් පැත්තට හැදිලා තමයි ගමන් කරන්න ඕනේ පෙකෝ ට්‍රේල් අදියර 22 ඔස්සේ. කෝට්ලොච් තේ කල්මන්ත ශාලාව ඉතාම හොඳින් මෙතන දැක ගන්න පුළුවන්. සෝලා පැනල් එහෙමත් දාලා තියෙනවා. යාට එපිටින් තියෙන නේද රක්ෂිතයක්. ඒක තමයි කඳපොළ සීතාවැලි රක්ෂිත වනාන්තරය. ඕක ඔස්සේ තමයි අදියර 21 එන්නේ. මේ ඉසව්ව හොඳයි අපේ පිදුරු තලාගල ගැන කතා කරන්න. මොකද උදේ ඉඳන් පිදුරු තලාගල රක්ෂිත වනය ගැන කතා කරාට වැඩිපුර විස්තර කිව්වේ නෑනේ. පිදුරු තලාගල කන්සර්වේෂන් ෆොරස්ට් එක ඇතුලේ තමයි තියෙන්නේ ලංකාවේ උසම කන්ද වන පිදුරු තලාගල. ඉංග්‍රීසියෙන් ඕකට ස්ට්‍රෝ ප්ලැටෝ රොක් කියලා කියනවා. මේකට අතීතයේදී මවුන්ට් පෙඩ්‍රෝ කියලා හැඳින්වලා තියෙනවා. ඒකින්ද තමයි මෙතන තියෙන තේවතු යාය පෙඩ්‍රෝ එස්ටේට් කියලා හැඳින්වෙන්නේ. එතකොට මේකේ උස මීටර් 2524යි අඩි වලින් නම් 8281යි. ලංකාවේ මීටර් 2500 ඉක්මවා ගිය එකම ස්ථානය. එතකොට පිදුරු තලාගල තියෙන්නේ නුවරඑළිය නගරයට ඉතාමත් ආසන්නයේ. මේකේ විශේෂත්වයක් තියෙනවා. මොකද මේ කඳු මුදුනේ තමයි ශ්‍රී ලංකා රජයේත් ආරක්ෂක අංශවලත් කමියුනිකේෂන් ටවර්ස් එකෙන් පිහිටවල තියෙන්නේ. ඔයගලන්ට ඈතට පේන්න ඕනේ අද නිකන් ෆුට්බෝලයක් වගේ කමියුනිකේෂන් ටවර් එකක් තියෙනවා. ඊට අමතරව ලොකු කුඩා කමියුනිකේෂන් ටවර්ස් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේ මේක අල්ට්‍රා හයි සිකියුරිටි සෝන් එකක් විදිහට තමයි නම් කරලා තියෙන්නේ. කන්ද මුදුනේ හමුදා කඳවුරකුත් තියෙනවා. මම දන්න විදිහට ගුවන් හමුදාවෙන් සහ යුද හමුදාවෙන් තමයි ඒක ආරක්ෂාව සපයන්නේ. ඒ වගේම තමයි ඔය පිදුරු තලාගල සමිට් එකට යන මාර්ගය කිලෝමීටර් 5 මාරක දිගකින් යුක්තයි. ඒ ඔස්සේ ගියොත් තමයි ඔයගලන්ට
ලංකාවේ ඉහළම ස්ථානයට ළඟා වෙන්න පුළුවන්. ඔන්න දලුලොරියකුත් එනවා. මේ තමයි අපිට හම්බ වෙන 4 වෙනි ට්‍රී කෝවිල් එක. මෙන්න දින ඉතාමත්ම අලංකාර ලීක් සහ සලාදකුල පාත්තියක්. ඊට පිටින් දෙන අපේ ට්‍රේල් එක සහ තේවත්ත. අපිට ඈතින් ඉතාමත්ම අලංකාර ලෙස කෝට් ලොජ් ටී ෆැක්ටරිය දැක ගන්න පුළුවන්. පේනව නේද? ඒ වගේම අලුත් එළවලු පාත්තියකුත් මේ ළඟින්ම සංවිධානය කරගෙන යනවා. ඉතාමත්ම අලංකාර දර්ශනයක් දිහා තමයි ඔයගොල්ලෝ මේ බලාගෙන ඉන්නේ. ඈතින් අපිට පේනවා හග්ගල කඳු වැටිය. යාට පහලින් තමයි තියෙන්නේ සඳ තැන්න. එතකොට කෝට් ලොජ් එස්ටේට් එකේ පෙඩ්‍රෝ එස්ටේට් එකේ මායිමක් තියෙනවා. අද මිනිස්සු කණ්ඩායමක් ඉන්නේ අන්න එතන තමයි මායිම. අපි දැන් කෝට් ලොජ් එකෙන් ගිහිල්ලා පෙඩ්‍රෝ එස්ටේට් එකට සම්ප්‍රාප්ත වෙන්න තමයි මේ හදන්නේ. අපි මේ බලාගෙන ඉන්නේ පෙකෝ ට්‍රේල් අධියත 22 මුල් ඉසව්ව දිහාවට. පාක් එස්ටේට් එක තියෙන්නේ ඔන්න ඔය ඈත. ඔයගන්ට කමියුනිකේෂන් ටවර්ස් දෙකෙන් මතක තියෙන්න ඕනේ. එතකොට ඔන්න ඔය තේවත්ත හරහා ඇවිල්ලා තමයි අපි කෝට් ලොජ් එකට ආවේ. පේනව නේද? අද කෝට් ලොජ් ගම්මානයත් වම් පැත්තට වෙන්න තියෙනවා. තව ටිකක් වම් පැත්ත කෙළවර වෙන්න තමයි තියෙන්නේ කුරුංචි කුමරන් කෝවිල සහ පොටේටෝ සීඩ් ෆාම් එක. අපේ ඉදිරියෙන් තියෙන්නේ පිදුරුතලාගල රක්ෂිත වනාන්තරය. එතකොට පෙකෝ ට්‍රේල් අධියත 22 තමයි අපි මේ අද ඇවිදගෙන යන්නේ. එතකොට සම්පූර්ණ පෙකෝ ට්‍රේල් එක ගැන සාරාංශයක් ඉදිරිපත් කෙරුවොත් මේකේ දිග වෙනවා කිලෝමීටර් 312ක්. ඒ කියන්නේ සතපොමලින් නම් 193.94යි. එතකොට අපි දැන් යන්නේ අවසාන ට්‍රේල් එකේ. ඒ කියන්නේ අදියර 22. ඔන්න ඉතින් අපිට මෙච්චරලා නැවත නැවත හම්බ වෙච්ච කෝට් ලොජ් වතයට අයත් ට්‍රැක්ටර් එහෙම හරවගෙන එනවා. මොකද එයා පීඩ්රු එස්ටේට් එකේ මායිම් වෙනකන් ගිහිල්ලා ඔන්න ආපස්සට හරවගෙන නැවතත් එනවා. අද මම හිතන්නේ පොහොර දාන දවසක්. තනින් තන පොහොර මිටි බාගෙන තමයි ඒගොල්ලෝ යන්නේ. මෙන්න මේ සංඥාව ඉතාමත්ම වැදගත්. මෙච්චර වෙලා කෝට් ලොජ් වතුවයි දිගේ ඇවිදගෙන ආපු අපි මෙතෙන් පටන් ඇතුල් වෙනවා පෙඩ්‍රෝ වත්තට. ඕගොල්ලෝ දකින්නේ මගේ ගමන් සගයා පෙඩ්‍රෝ වතුවයට ඇතුල් වෙන ස්ථානය. මේ බලාගෙන ඉන්නේ තේ වතු 3ක් දිහාවට. ඈතින්ම තියෙන පාක් එස්ටේට්, මැද තියෙන කෝට් ලොජ්. අපි දැන් ඉන්නේ පෙඩ්‍රෝ එස්ටේට් එකේ. දකුණු පැත්ත කෙළවරෙන් කෝට් ලොජ් ටී ෆැක්ටරි එකත් ඉතාම හොඳින් දැක ගන්න පුළුවන්. මෙන්න අපේ හග්ගල කඳු වැටිය. බලන්න කොච්චර ලස්සනද කියලා එයා. එයාගේ පිටින් වම් පැත්තට වෙන්න තමයි මං හිතන්නේ තියෙන්නේ ওই නායබැද්ද දිශාවට. දකුණු පැත්තේ උඩින් තමයි තියෙන්නේ තොටුපළ කන්ද. කිරිගල් පොත්තත් පේනවා. අග්‍රබෝපත් කන්ද නම් එක කොනක් වගේ තමයි මෙතන දැක ගන්න පුළුවන්. හැබැයි සඳ තැන්න නම් ඉතාමත්ම අලංකාර ලෙස දැක ගන්න පුළුවන් මෙතනට. එතනත් තියෙනවා පොටේටෝ සීඩ් ෆාම් එකක්. කුඩා විවේකයකින් පස්සේ ඔන්න අපි පෙඩ්‍රෝ වතුවයි දිගේ ඇවිදගෙන යනවා. අපි කතා කර හිටියේ පෙකෝ ට්‍රේල් එකේ සමරි එකක් මතකනේ. එතකොට මේකේ දිගින් වැඩිම ට්‍රේල් ගැන කතා කරොත් පළවෙනිය තමයි ස්ටේජ් 19. ඒක තියෙන්නේ ඇටම් පිටියේ ඉඳන් ලූණුවත්ත දක්වා. දිග කිලෝමීටර් 18.8යි. සතපුමලින් නම් 11.73යි. දෙවෙනියට දිග වැඩිම ස්ටේජ් එක තමයි ස්ටේජ් 3. ඒක තියෙන්නේ ලූල් කඳුරේ ඉඳන් තවලන් තැන්න දක්වා. පිදුරුතලාගල රක්ෂිතය ඔස්සේ තමයි අපි ගමන් කරන්නේ. ඒකේ දිග කිලෝමීටර් 18.1ක් වේවත් සතපුම්මලින් නම් 11.25යි.
තුන්වෙනියට දිග වැඩිම එක තමයි ස්ටේජ් 12 එක උඩවේදී ඉඳන් හපුතලේ දක්වා ඉදල්ගස්සින් හරහා තමයි ඒක වැටලා තින්නේ. කිලෝමීටර් 17.3ක දිගකින් යුක්තයි. සතපුම් වලින් නම් 10.77යි. ඒව තමයි දිගින් වැඩිම පෙකෝ ස්ටේජස්. ඊට පස්සේ අපි කතා කරමු උසින් වැඩිම ස්ටේජස් මොනවද කියලා. ඒවත් වැදගත්නේ. හරි ඔන්න ඉතින් මගේ ගමන් සගයා හිමින් ගමන් කරනවා පේනවද බලන්නකෝ. නැවත වතාවක් අපි ආපු මාර්ගයේ දිහාවට හැරි බැලීමක් තමයි මේ කරන්නේ. ඇත්තටම ස්ටේජ් 22 කියන්නේ අපි යන මම්පෙත ඉතාමත්ම හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් ගොඩක් ස්ථානවලට. පේනවනේ. තාමත් පාක් එස්ටේට් එක සහ කෝට්ලෝච් එස්ටේට් එක ඉතාම හොඳින් පේනවා. එතකොට උසින් වැඩිම ස්ටේජස් ගැන කතා කරොත් පළවෙනි එක්කෙනා තමයි ස්ටේජ් 11. හෝටන් තැන්නේ ඉඳන් උඩවේරිය දක්වා. එතන උස වෙනවා මීටර් 2170ක් හෙවත් අඩි වලින් නම් 7119ක්. දෙවෙනියට වැඩිම උස තියෙන්නේ ස්ටේජ් 10 ඩයගම ඉඳන් හෝටන් තැන්න දක්වා. ඒකේ උස මීටර් 2138ක් හෙවත් අඩි වලින් නම් 7014යි. තුන්වෙනියට උසම ස්ටේජ් එකේ තමයි අපි මේ ඇවිදගෙන යන්නේ. මීටර් 2112ක් හෙවත් අඩි වලින් නම් 6929යි. ඉතාමත්ම සුවිශේෂී. එතකොට ලෝවස්ට්ම එලිවේෂන් ගැනත් අපි කතා කරමු. ඒ කියන්නේ උස අඩුම ස්ටේජස් මොනවද කියලා. ඒකේ උස අඩුම එක්කෙනා තමයි හදියට 18 හාලියල ඉඳන් හැටම්පිටිය දක්වා. ඒකේ උස වෙනවා මීටර් 730ක් අඩි වලින් නම් 2395යි. දෙවෙනියට උස අඩුම තියෙන්නේ ස්ටේජ් 17 දෙමෝදර ඉඳන් හාලියලට. එතන උස මීටර් 746ක් හෙවත් අඩි වලින් නම් 2448යි. එතකොට තුන්වෙනියට උස අඩුම එක තමයි පළවෙනි අදියර. හන්තාන ඉඳන් ගලහ දක්වා. එතන උස මීටර් 776ක් හෙවත් අඩි වලින් නම් 2546ක් වෙනවා. එතකොට මේ පෙකෝ ට්‍රේල් එක පටන් ගන්නේ මහනුවර දිස්ත්‍රික්කයෙන් මධ්‍යම පළාතේ. එයා එනවා නුවර එළියට අදියට 3 වෙනකොට ඊට පස්සේ නුවර එළියේ 4 වරන් ගහලා හෝටන් තැන්නේදී අදියට 11 දී යනවා බදුල්ල දිස්ත්‍රික්කයට. ඒ කියන්නේ ඌව පළාතට. ඊට පස්සේ අවසානයේ ලං වෙලා යා නැවතත් මධ්‍යම පළාතට නුවරඑළිය දිස්ත්‍රික්කයට එනවා. අපි දැන් ඉන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කේ. මේක ගිහිල්ලා තමයි පෙඩ්‍රෝ ටී ෆැක්ටරි ගාවින් මුළු පෙකෝ ට්‍රේල් එකම අවසාන වෙන්නේ. ඕවා තමයි ඉතින් පෙකෝ ට්‍රේල් එක ගැන කියන්න පුළුවන් සාරාංශගත විස්තර. මම වාසනාවන්ත වුණා මේ පෙකෝ ට්‍රේල් අදියර 22ම කම්ප්ලීට් කරන්න. ඊට අමතරව සමහර අදියරවල් දෙවෙනි වතාවටත් කරන්න මට හැකියාව ලැබුණා. ස්ටේජ් 1 එක, ඊට පස්සේ ස්ටේජ් 8, ඊට පස්සේ 10 එක, 15 සහ 16 සහ 17 නැවත කරන්න හැකියාව ලැබුණා. මේතකොට ස්ටේජ් 22 එකත් මම මේ කරන්නේ දෙවෙනි වතාවට. මේ යන විදිහට පෙකෝ ට්‍රේල් එක දෙවෙනි පාදටත් සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරගන්න හැකියාවක් ලැබෙයි සමහර විට. හරි එහෙනම් අපි තව ටිකක් ඉදිරියට යමු. බලන්නකෝ මේ තේවත්තේ තියෙන සුන්දරත්වය. ඉතාමත්ම අලංකාර කොළ පාටක් තමයි තියෙන්නේ. අපි පොඩි දුරක් ගිහිල්ලා නැවතත් පටන් ගන්නවා පෙඩ්‍රෝ වතුයාය දිගේ පහළට බහින්න අපේ ගමනේ අවසානයේ දක්වා. තවත් සුවිශේෂී දෙයක් තියෙනවා කියන්න. ස්ටේජ් 22 එක එන අයට පුළුවන් ගිහිල්ලා පොඩි ඩීටුව එකක් කරොත් ලවර්ස් ලීප් ඇල්ලත් බලන්න. ආදරවන්තයන් පැණි ඇල්ල. ලවර්ස් ලීප් කියන්නේ උමා ඔයේ මුල් දියත්ත පිටුරුතලාගල කඳු වැටියේ දකුණු බෑවුමෙන් තමයි එයා ආරම්භ වෙන්නේ. ඊට අමතරව මේ ඉසව්වෙම තියෙනවා ගල්වල ඇල්ල. ඒකත් බලන්න පුළුවන්. ඒක තියෙන්නේ නුවරඑළිය මහරෝවල පිටිපස්සේ. අපි ඒ ගැන ටිකක් විස්තරාත්මකව කතා කරමු. තව ටිකක් ඉදිරියට ගිහිල්ලා. මේ පාරත් තරමක් ලිස්සන සුළුයි. මොකද පේනවනේ කොළ පැහැති දියසෙවල සෑහෙන්න තියෙනවා. ඒකින්ද ඊටාම කල්පනාකාරීව තමයි ගමනේ නිරත වෙලා ඉන්න ඕනේ. පෙඩ්‍රෝ වතුයායේ ඉහළට ගිහිල්ලා පිටුරුතලාගල රක්ෂිතය හම්බ වෙන හැටි තමයි මේ ඕගොල්ලන්ට දැක ගන්න පුළුවන්. ඊටාමත්ම සුන්දර දර්ශනයක්. අද අහස නම් පුදුම විවිධත්වයක් තමයි එක්ක ගන්නේ. ඉන්නකෝ එයා විතරක් වෙන්නන්නේ. ඔන්න බලන්නකෝ අහස දිහා. හරියට නිල් පාට වෙල්වට් එකක් උඩට
සුදු පාට පුළුන් කෑලි විසිකදලා වගේ. හරිම ලස්සනයි. අනේ ඉතින් මේ දර්ශනේ නොපෙන්නවා කොහොමද ඕගොල්ලන් එක්කගෙන යන්නේ? මේ තින්නේ පෙඩ්‍රෝ වතුයාය. අපි ආපු මාර්ගයේ දිහාවට නැවත හැරී බැලීම. මේ තින්නේ අපි ආයුතු දිශාවට දකුණු පැත්තෙන්. පෙඩ්‍රෝ එස්ටේට් ටී ෆැක්ටරි එකේ වහලෙත් මෙතනට පේනවා ඔය ගස් අස්සෙන්. එතකොට වම් පැත්තෙන් ඕගොල්ලන්ට ඉතාලම පැහැදිලිව දැන් සඳසැන්න සහ බීජාර්තාපල් ගොවිපළ දැක ගන්න පුළුවන්. හෝටන් තැන්නේ තියෙන කඳු තුන ඉතාමත් පැහැදිලිව පේන්න ඕනේ. දකුණු පැත්තේ දැන් ගත්තොත් කිරිගල් පොත්ත, අග්‍රබෝපත් සහ තොටුපළ. ඔය මැදින් තමයි තියෙන්නේ අඹේවිල තියෙන වින් මිල්ස්. පැහැදිලිව දැක ගන්න පුළුවන්. එහෙනම් මිත්‍රවරුනි මේ හදන්නේ උඩුපුස්සල්ලාව රේල්වේ ලයින් එක ගැන කතා කරන්න. මතකනේ අපි දැක්කා කඳපොළ දුම්රිය ස්ථානය. අනේ ඉතින් හිතට සෑහෙන දුකක් දැනුණා ඒක දැක්කාම. කමන්නේ දුක තුනී වෙන්නත් එක්ක ඒ දුම්රිය මාර්ගය ගැන විස්තර ටිකක් කතා කරමුකෝ. ඒක දිග කිලෝමීටර් 31යි. සැතපුම් වලින් නම් 19.5යි. ඉහළම එලිවේෂන් එක, ඒ කියන්නේ highest elevation point එක තිබුණේ මීටර් 1925. අඩි වලින් නම් 6316. ඒක ඉදිකතල තිබුණේ narrow gauge line එක. ඒ කියන්නේ අඩි 2යි අඟල් 6යි. අඩි 2.5 කියලා කියන්න පුළුවන් නේ. මිලිමීටර් වලින් නම් 762යි. මේක හදන්න ඕනේ කියලා ඉල්ලීමක් කරලා තින්නේ කොලෝනියල් ප්ලාන්ටර්ස්ලා. ඒ කාලේ තිබ්බ බ්‍රිටිෂ් ගවර්න්මන්ට් එකෙන් තමයි ඉදිකිරීම කරන්න කියලා ඉල්ලලා තියෙන්නේ. ආණ්ඩුකාරයාගේ නම තමයි සර් වෙස්ට් රිජ්වේ. ඒ ඉල්ලීම ඉටු කරලා තියෙන්නේ අප්‍රේල් 25 වෙනිදා 1895. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 1900 නොවැම්බර් මාසයේ තමයි මේක ඉදිකිරීම ආරම්භ කරලා 1904 දී ඉදිකිරීම නිමා කරේ. එතෙන් පටන් අවුරුදු 44ක් උඩුපොසලා දුම්රිය මාර්ගය ක්‍රියාත්මක වුණා. අවාසනාවට 1948 මාර්තු 1 වෙනිදා ඒක වසා දැමුවා. ඒ කියන්නේ අපිට නිදහස ලැබිච්ච අවුරුද්දේ නිදහස ලැබිලා මාසයක් යන කලින් උඩුපොසලා රේල්වේ මාර්ගය අපිට අහිමි වුණා. බලන්න මොනතරම් කනගාටු කාරණයක්ද. අද ඒක තිබ්බනම් හරියට හිමාලයන් රේල්වේ ලයින් එක වගේ අපිට භාවිතා කරන්න තිබ්බා. ඔන්න දරුවනේ අපි එනවා දිත්වා සුලිකුණාටුව හින්දා විශාල වශයෙන් නායක ස්ථානයක් පේනවනේ. පිදුරුතලාක රක්ෂිතේ ඉඳන් ඇවිල්ලා තිනා විශාල ගල් කුළු මේ පාර හරහා වැටලා තිනවා. ඔන්න මගේ ගමන් සගයත් ඒ හැදින් හෙමින් යනවා. තරමක් කල්පනාකාරීව යායුතු ස්ථානයක් ඉඳලා මේ ටික පහු කරලා අපි කතා කරමු උඩුපුස්සල්ලාව දුම්රිය මාර්ගයේවත් UPR එක ගැන. ඔන්න බලන්නකෝ සිද්ධ වෙලා තියෙන හානිය විශාල වශයෙන් පාද නාය ගිහිල්ලා තියෙනවා. ජල ප්‍රවාහය එන්නේ ඔය ඉහළින් තියෙන පිදුරුතලාක රක්ෂිතේ ඔස්සේ. මොකක්ද පේනවද ඔය කළු ගලේ පෙකෝ සයින් එක හැබැයි තාම තියෙනවා. අපි මෙතනින් වමට හැදිලා තමයි යන්න ඕනේ. අපි මේ ඇවිල්ලා තින්නේ කිලෝමීටර් 8.4 සීමාවට. උස මීටර් 2090ක් හෙවත් අඩි වලින් නම් 6855යි. දැන් පිදුරුතලාක රක්ෂිතේ තින්නේ අපේ දකුණු පැත්තේ අත පොවන මානේ. මෙතෙන් සිට මීටර් 400ක් විතර අපි මේ රක්ෂිතයට සමාන්තරව ඇවිදගෙන ගිහිල්ලා පටන් ගන්නවා පල්ලෙහාට බහින්න ට්‍රේල් එකේ එන්ඩ් එක වෙනකම්. එතකොට අපි දැන් කතා කර හිටියේ මතකනේ උඩුපුස්සල්ලාව රේල්වේ ලයින් එක ගැන. මම ඕගලන්ට කිව්වා ඒකේ මූලික විස්තර. එතකොට ඕගොල්ලෝ දන්නවද ඒක හදන්න කොච්චර මුදලක් වැය වුණාද කියලා? ඒ කාලේ හැටියට ඒ කියන්නේ 1900 වගේ වෙනකොට සැතපුමක් හදන්න පවුම් 5500ක් වියදම් වෙලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණ වියදම පවුම් 1,04,500යි. ඕක 2019ට අපි සමපාත කළොත් අපි කියන පර්චේසින් පවර් එකට ගිහිලා තියෙන වියදම වෙන්නේ පවුම් 4,12,98,749යි. ඒක ඇවිල්ලා කිලෝමීටරයකට. හරිද? ඒක රුපියල් වලට ගත්තොත් මිලියන 88කට වැඩි. එතකොට මුළු ප්‍රොජෙක්ට් එකටම ගිහිල්ලා තියෙනවා ආසන්න වශයෙන් පවුම් මිලියන 12.8ක් රුපියල් වලින් නම් බිලියන 2.7ක්. ඔන්න අපේ ඇවිල්ලා තියෙනවා කිලෝමීටර 8.8 සීමාවට. මෙතනින් දකුණු පැත්තට ගිහිල්ලා තමයි අපි ක්‍රමක්‍රමයෙන් බහින්න පටන් ගන්නෙ අපේ ගමනේ අවසානයේ වෙනකම්. අපි කිලෝමීටර් 9.1 සීමාවෙදී. ඒ කියන්නේ මෙතනින් ඉඳන් මීටර් 300ක් ගියාම
මීටර් 2000 පසු කරනවා. ඒ කියන්නේ 2000න් පල්ලෙහාට බහින්න පටන් ගන්නවා. කිලෝමීටර් 9.2 දී අපිට හම්බ වෙනවා පෙඩ්‍රෝ එස්ටේට් රීජනල් ජෙනරල් මැනේජර්ස් බංගලෝ එක. අපි මේ බංගලෝ එක හරහා යන්නේ නැහැ. එතනින් දකුණු පැත්තට හැරිලා තමයි යන්නේ. ඊට පස්සේ කිලෝමීටර් 9.8 දී අපිට හම්බ වෙනවා පෙඩ්‍රෝ එස්ටේට් ඇසිස්ටන්ට් මැනේජර්ස් බංගලෝ එක. ඊට පස්සේ 9.9 දී තමයි ලවර්ස් ලීප් යන කට්ටියට හැදිලා යන්න ඒ බයි රූට් එක හම්බ වෙන්නේ. අපි මේ පැත්තට යන්න අදහසක් නෑ අද. ඒතර කිලෝමීටර් 10.4 දී අපිට හම්බ වෙනවා V point of නුවරඑළිය. 10.7 දී අපි එනවා B332ට. ඒතර 10.8 දී තමයි අපේ ගමන ඉවර වෙන්නේ පෙඩ්‍රෝ ටී එස්ටේට් ෆැක්ටරි එක ගාවින්. සිහිල් සුලන් රැල්ලකුත් හමාගෙන යනවා. අපි දැන් ක්‍රමක්‍රමයෙන් පල්ලෙහාට තමයි මේ බහින්නේ. අපි හිටියේ උඩුපුස්සලාව දුම්රිය මාර්ගය ගැන කතා කරකට. ඒක විවෘත වුණේ අදියර 3කින්. පළවෙනි අදියර නානුවේ ඉඳන් නුවරඑළිය දක්වා දෙසැම්බර් 14 වෙනිදා 1903 සර් හෙන්රි බ්ලේක්ගේ අතින් තමයි විවෘත කරේ. දෙවෙනි අදියර දෙසැම්බර් 21 වෙනිදා 1903මයි නුවරඑළිය ඉඳන් කඳපොළ දක්වා විවෘත කළා. අවසාන අදියර කඳපොළ ඉඳන් රාගල දක්වා 1904 ජූලි මාසෙ තමයි ඕපන් කරේ. එතකොට ප්‍රධාන දුම්රිය ස්ථාන 5ක් තිබුණා නානුවෙන් පස්සේ. මොකද ඒක පටන් ගත්තේ නානුවේ එන්නේ. පළවෙනි දුම්රිය පොළ තමයි බ්ලැක් පූල්. සතපුම් 4ක්. එහෙම නැත්නම් කිලෝමීටර් 6.5ක් නානුවේ ඉඳන් දුරයි. ඔන්න අපිට B332 වාහන යනවත් සද්ද ඇහෙනවා. දෙවෙනි දුම්රිය ස්ථානය තමයි නුවරඑළිය. කිලෝමීටර් 10.5ක් හෙවත් සතපුම් 6.5ක් ඈතින් තමයි තිබුණේ. දැන් නුවරඑළිය බස් ස්ටෑන්ඩ් එකේ පිහිටුවලා තියෙන්නේ ඉස්සර නුවරඑළිය ස්ටේෂන් එකේ. තුන්වෙනි දුම්රිය පොළ තමයි කඳපොළ කිලෝමීටර් 19ක් හෙවත් සතපුම් 12ක්. ඔයගොල්ලෝ දැක්කනේ. ඒක දැන් වහලා තිබුණේ. හැබැයි ඒක ටික කාලයක් ගරාජ් එකක් ලෙසත් භාවිතා කරලා තියෙනවා. අනිත් එක තමයි ඊටාමත් සුවිශේෂී දේ. ඒ කඳපොළ තමයි ලංකාවේ උසම දුම්රිය ස්ථානීය ලෙස භාවිතයේ තිබුණේ 1948 දක්වා. එතන උස මීටර් 1925යි. අඩි වලින් නම් 6316යි. හැබැයි වර්තමානයේදී ඒ කිරුළ අයිති වෙන්නේ කොළඹ බදුල්ල මාර්ගයේ තියෙන පට්ටිපොළ දුම්රිය ස්ථානයට. මීටර් 1891ක් හෙවත් අඩි 6204ක උසකින් යුක්තයි. අන්න ඒක තමයි තවදුරටත් දුක හිතෙන්නේ මේ උඩුපුස්සලා දුම්රිය මාර්ගය අත්තර දැමීම ගැන. හතරවෙනි දුම්රිය පොළ තමයි බෲක්සයිඩ්. ඒකේ දුර නානුවේ ඉඳන් කිලෝමීටර් 27ක් හෙවත් සතපුම් 16.5යි. මම දන්න විදිහට දැන් ඒක වයින් ස්ටෝ එකක් විදිහට තමයි භාවිතා වෙන්නේ. අවසාන දුම්රිය ස්ථානයේ රාගල කිලෝමීටර් 31ක දුරින් යුක්තයි. නානුවේ ඉඳන් සතපුම් නම් 19.5යි. මං හිතන්නේ දැන් රාගල බස් ස්ටෑන්ඩ් එක තියෙන්නේ ඔන්න ඔය ස්ථානයේ වෙන්න ඕනේ. ඊළඟට උඩුපුස්සලා දුම්රිය මාර්ගය ගැන ඉතින් කොච්චර කතා කරත් ඉවර වෙන්නේ නැහැ. හේතුව තමයි ඒකේ ග්‍රේඩියන්ට් එක. ඒ කියන්නේ නැග්ම සාමාන්‍යයෙන් තියෙන නැග්මවල වලට වඩා ඉතාමත්ම දල බෑවුමක්. දැන් ලංකාවේ සම්මතයේ ගන්න පුළුවන් උපරිම නැග්ම තමයි 44ට 1යි. ඔය රඹුක්කනේ ඉඳන් කඩු ගන්නාවට එනකොට තියෙන්නේ අන්න ඒ වගේ නැග්මක්. ඒකේ දුර කිලෝමීටර් 21ක් හෙවත් සතපුම් 13යි. එලිවේෂන් එක මීටර් 430ක් හෙවත් අඩි වලින් නම් 1410යි. එතකොට උඩුපුස්සල්ලාව දුම්රිය මාර්ගයේ තිබුණේ හොවිට වඩා ඉතාමත්ම දල බෑවුමක. ඒකේ නානුවේ ඉඳන් නුවරඑළියට තිබුණේ 1.23.87යි. එලිවේෂන් එක අඩි 1000ක් ගන්නවා සතපුම් 6.5ක දුරකින්. ඒ කියන්නේ කිලෝමීටර් නම් 10.5යි. නුවරඑළිය ඉඳන් කඳපොළට 1.27ක බෑවුමක් තිබුණේ. ඊට පස්සේ කඳපොළ ඉඳන් රාගලට 1.24ක බෑවුමක්. ඒ කියන්නේ උඩුපුස්සලා දුම්රිය මාර්ගයේ ශීඝ්‍රතම බෑවුම තිබිලා තියෙන්නේ නානුවේ ඉඳන් නුවරඑළියට 1.23.87යි. ඒතකොට ඩාර්ජිලින් හිමාලයන් රේල්වේ එකේ බෑවුම 1.22යි. බලන්න කොච්චර සමානකමක් තියෙනවද හිමාලයන් රේල්වේ ලයින් එකට උඩුපුස්සලාව දුම්රිය මාර්ගයේ. ඒක තමයි කියන්නේ අපේ අවාසනාවට මේ දුම්රිය මාර්ගය ගලවල ඉවත් කරේ. ඒක තිබ්බනම් මේ වෙනකොට දැඩි සංචාරක ආකර්ෂණයක් දිනාගත් ස්ථානයක් බවට පත් වෙන්න තිබුණා. මොනා කරන්නද? අඩුම තරමින් දැනට වර්තමානයේ ඉතුරු වෙලා තියෙන උඩරට දුම්රිය මාර්ගයවත් නැවත ප්‍රතිස්ථාපනය කරලා
අනාගතයට ආරක්ෂා කර ගැනීම සෑහෙන්න වටිනවා. මෙන්න මේ හන්දියෙන් අපි දකුණට හැදෙන්න ඕනේ. තේවත්තට ඉහළින් B332 මාර්ග දිශාවට තමයි අපි මේ බලාගෙන ඉන්නේ. ඈතින් තියෙනවා සීතායිලියේ කඳපොළ රක්ෂිත වනාන්තරය. ඔන්න තියෙනවා හග්ගල කඳු වැටිය අපිට ඉදිරියෙන්. දැන් සමහර එක්කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ පෙකෝ ට්‍රේල් යන ගමන් මොකටද දුම්රිය මාර්ගය ගැන කතා කරන්නේ කියලා. ඇත්තටම ඉතින් උඩරට දුම්රිය මාර්ගය කියන්නේ ලංකාවේ තේවගාවත් එක්ක අර ගහට පොත්ත වගේ බද්ධ වෙලා තියෙන දෙයක්. ඇත්තටම ඉතින් උඩරට දුම්රිය මාර්ගයේ ඉදිකරෙත් ඔය තේවගාව සහ කලින් තිබුණ කෝපි වගාව නිසා. හරි අපි දැන් උඩරට දුම්රිය මාර්ගය ගැන කතා කරපු හින්දා පට්ටිපොළ ගැනත් කතා කරපු හින්දා එතනින් එහාට තව ටිකක් විස්තර කියන්න හිතුවා. මොන බලන්නකෝ. මම හිතන්නේ උදේ shift එක ඉවර වෙලා මේ තේ දළු නෙලන ඇත්තෝ කඩපු දළු අරගෙන එනවා මේ පාර අයිනට දළු ලොරියට බාර දෙන්න. පට්ටිපොළ තියෙනවා අංක 18 බිංගය. ඕකට පට්ටිපොළ බිංගය කියලාත් කියනවා සමිට් ටනල් කියලාත් කියනවා. ඒක තමයි ලංකාවේ තියෙන 4 වෙනි යට දිගම බිංගය. මීටර් 322ක් හෙවත් අඩි වලින් 1055ක දිගකින් යුක්තයි. ඒකේ විශේෂත්වය තමයි පට්ටිපොළ පැත්තේ තියෙන බිංගේ උමග පටන් ගන්නේ සෙන්ට්‍රල් ප්‍රොවින්ස් එකෙන් නැත්නම් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන්. ඒකේ ඔහිය පැත්තට තියෙන උමග තියෙන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කේ. ඉතාමත්ම සුවිශේෂී. ඔයා මධ්‍යම පළාතෙන් පටන් අරන් ඌව පළාතට සම්ප්‍රාප්ත වෙනවා බිංගේ හරහා යනකොට. ඒක තමයි ඔය කතාවක් තියෙනවා. මධ්‍යම පළාතේ තියෙන සිහිල් සුලන්දාරා අංක 18 බිංගේ ඔස්සේ ගිහිල්ලා තමයි ඌව පළාතට සිසිල ලබා දෙන්නේ කියලා. ඇත්තටම ඔයගොල්ලෝ අංක 18 බිංගේ ඇතුලින් යනවා නම් ඕක ඊටාම හොඳින් අත්විඳින්නත් පුළුවන්. හරි එහෙනම් ඔන්න මගේ ගමන් සගයත් ඉතින් ඉන්නවා. අපි දැන් කතා කරේ ලංකාවේ 4 වෙනි යට දිගම බිංගේ ටනල් 18 කියලානේ. එතකොට දන්නවද 1 2 3 කියන බිංගේවල් මොනවද කියලා? පළවෙනියට තියෙන්නේ නාකුට්ටිය ටනල්. ඕකට කැකනුද ටනල් කියනවා. ඒක තියෙන්නේ උඩරට දුම්රිය මාර්ගයේ නෙමෙයි හැබැයි. ඒකේ තියෙන්නේ මාතර බෙලියත්ත අතර. ඒකේ දිග මීටර් 615ක් එවත් අඩි නම් 2020ක දුරකින් යුක්තයි. දෙවෙනියට තියෙන්නේ සෑහෙන කාලයක් ලංකාවේ දිගම උමග ලෙස කිතුල දලාගෙන හිටපු සිංගමලේ ටනල් එක. එහෙම නැත්නම් පූල් බෑන්ක් ටනල්. ඕකේ අංකය තමයි අංක 14 බිංගේ. දිග මීටර් 562යි අඩි වලින් නම් 1845යි. තුන්වෙනි දිගම එක තමයි මීයන්ගොල්ල ටනල් එක. ඕක අංක 5A. මීටර් 420ක දිගකින් යුක්තයි අඩි වලින් නම් 1380යි. ඕක 5A කියලා දාන්න හේතුව තමයි උඩරට දුම්රිය මාර්ගය ඔය මීයන්ගොල්ල ටනල් එක හදලා තියෙන කළුගලට පිටින් තමයි ඉදි කරලා තිබුණේ. මීයන්ගොල්ල ඇල්ල අවහිර කරලා ඇත්තටම ලංකාවේ තිබුණ උසම දිය ඇල්ලක් අපිට නැති කරලා තමයි මේ දුම්රිය මාර්ගය හදලා තිබුණේ රම්බුක්කන සහ කඩුගන්නාව අතර. හැබැයි වැස්ස වැඩි කාලෙදී මේ දුම්රිය මාර්ගය ගමන් කරන්න බැරි වුණා. මොකද ඇල්ල අවහිර කරාට වැස්සත් එක්කෙන වතුර පාර ඉතාමත්ම සැවහින්ද. ඒකින්ද බ්‍රිතාන්‍ය ඉංජිනේරුවන්ට සිද්ධ වුණා ඔය 5A කියන උමග ඉදි කරන්න. ඔය A කියලා දාලා තියෙන හේතුව ඒකයි. කියන්නේ පහෙන් පස්සේ 5 ආෆ්ටර් කියන එකෙන් තමයි ඔය 5A කියන සංකේතය යොදලා තියෙන්නේ. ඔය වගේම පසු කාලීය ඉදි කරපු තව බිංගයක් තියෙනවා 9A කියලා. ඒකයි උඩරට දුම්රිය මාර්ගයේ සම්පූර්ණ බිංගෙවල් ගාන 45ක් වෙන්නේ. ඔන්න අපි ළඟා වෙලා තියෙනවා කිලෝමීටර් 9.2 සීමාවට. උස මීටර් 1990ක් හෙවත් අඩි වලින් නම් 6530යි. මෙතන තමයි තියෙන්නේ වම් අත පැත්තේ පෙඩ්‍රෝ එස්ටේට් රීජනල් ජෙනරල් මැනේජර්ස් බංගලෝ එක. අපි මෙතනින් දකුණට හැදලා තමයි යන්න ඕනේ. එතනින් දකුණට හැදුනහම තියෙන පාඩ තමයි ඔය පල්ලෙහෙන් ඕවන දකින්න පුළුවන්. සමහරවිට මගේ ගමන් සගයවත් අඳුර ගන්න පුළුවන් වෙයි. ඉහළෙන් තියෙන්නේ පිදුරු තලාග රක්ෂිතය. පේනව නේද යාගේ උස? හරි එහෙනම් අපි දිගටම යමු. අපි මේ පසු කරන් යන්නේ පෙඩ්‍රෝ එස්ටේට් එකේ 7A කියන කොටස හරහා. මතකනේ අපි පෙඩ්‍රෝ එකට ඇතුල් වුණේ 11A කියන කොටසේදී. අපි කතා කර හිටියේ ලංකාවේ දුම්රිය මාර්ගවල හම්බෙන බිංගෙවල් ගැන. මතකනේ? එතකොට අපි තාම පට්ටිපොළ ඉන්නේ. හේතුව තමයි පට්ටිපොළ දුම්රිය පොළ ගැනත් කියන්න ඕනේ.
ඒකේ උස මීටර් 1891යි අඩිවලින් නම් 6204යි. ලංකාවේ ඉහළින්ම පිහිටි දුම්රිය ස්ථානය වර්තමානයේ වෙනකොට ඒක පිහිටලා තින්නේ හැබැයි මධ්‍යම පළාතේවත් නුවරඑළිය දිස්ත්‍රික්කේවත් නෙමෙයි. එයා ඉන්නේ ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කේ. මම දන්නවා මේක ටිකක් පිළිගන්න අමාරු කතාවක්. ඕගොල්ලෝ සිතියම අරගෙන බලන්න. ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථානයේ තියෙන්නේ ඌව පළාතේ. ඊටාම සුවිශේෂී. හැබැයි උඩරට දුම්රිය මාර්ගයෙන් නානුවේදී බෙදිලා ආපු උඩුපොස්සෙල්ලාව කොටස තිබ්බනම් ඒ ගෞරවය හිමි වෙන්නේ කන්දපොළට, මධ්‍යම පළාතට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයට. ඒක තමයි උඩරට දුම්රිය මාර්ගයේ උඩුපොස්සෙල්ලාව කොටස නැතිවීම මධ්‍යම පළාතට පාඩුවක් වෙන්නේ. ඊළඟට පට්ටිපොළ තියෙන්නේ කිලෝමීටර් 225ක් කොළඹ කොටුවේ ඉඳන් දුර. ඊළඟට අපි කතා කරන්න ඕනේ සමිට් ලෙවල් එක. ඔය සමිට් ලෙවල් කියන්නේ දරුවනේ ලංකාවේ දුම්රිය මාර්ගවල ඉහළින්ම පිහිටි ස්ථානය. මතකනේ? කන්දපොළ දුම්රිය ස්ථානයේ තිබ්බනම් ගොඩක් වෙලාවට එතනට තමයි ඒකත් අයිති වෙන්නේ. හැබැයි වර්තමානයේ ඒක හමු වෙන්නේ පට්ටිපොළ දුම්රිය පොළේ ඉඳන් ඔහිය දිශාවට කිලෝමීටරයක් විතර ගියොත් හම්බ වෙනවා සමිට් ලෙවල් කියලා. ඔය බෝඩ් එකක් එහෙම දාලා තිනවා ඔයගලන්ට දැක ගන්න පුළුවන් අන්තර්ජාලයේ සැරිසරුවොත්. එතන උස මීටර් 1898යි අඩිවලින් නම් 6226යි. කොළඹ කොටුවේ ඉඳන් කිලෝමීටර් 226ක් දුරින් තමයි සමිට් ලෙවල් එක පිහිටලා තියෙන්නේ. දැන් ප්‍රශ්නයක් මතුවෙනවා. මතකනේ ඉහළින්ම පිහිටි දුම්රිය ස්ථානයේ තිබුණේ ඌව පළාතේනේ. ඒ කියන්නේ බදුල්ල දිස්ත්‍රික්කේනේ. දැන් ඕගොල්ලෝ හිතන්නේ සමිට් ලෙවල් එක කොහෙද තියෙන්නේ? අඩු ගානේ ඒකවත් මධ්‍යම පළාතට නුවරඑළියට අයිති වේද? නෑ, ඒකත් අයිති වෙන්නේ ඌව පළාතට. බදුල්ල දිස්ත්‍රික්කයේ විසින් ඒකත් හොරා ගන්නවා. ඉතාමත්ම සුවිශේෂී. හැබැයි ඔය පට්ටිපොළ සහ අංක 18 බිංගේ අතර ආසන්න වශයෙන් කිලෝමීටර් 1.9ක් තියෙනවා පට්ටිපොළ එන්ට්‍රන්ස් එකට. ඔය එන්ට්‍රන්ස් එකටත් එක ගත්තොත් කිලෝමීටර් 2.2යි. ඒ අතරමාදයේදී පළාත් සහ දිස්ත්‍රික් මායිම සික්සැක් හැඩයට මාරු වෙවි ගමන් කරනවා. අන්න ඒව තමයි ඉතින් සුවිශේෂී කාරණා. හරි එහෙනම් රේල් පාරවල් ගැන කතා කරලා ඇති වගේනේ. දැන් ඔන්න ඉදිරියෙන් ඉන්න හග්ගල සහ හෝටන් තැන් අපි දිහා බලාගෙන ඒ විතරක් නෙමෙයි තවත් කඳු විශාල ප්‍රමාණයක් බලා ගන්න පුළුවන් අදියර 22 යන ඇත්තන්ට. අපි ඉදිරියට ගිහලා බලමුකෝ. ඔය රූපරාමුවේ මැද තමයි තියෙන්නේ අපි හිටපු කිලෝමීටර් 9.2 තිබ්බ පෙඩ්‍රෝ එස්ටේට් රීජනල් ජෙනරල් මැනේජර්ස් බංගලෝ එක. අද දවසේ අපිට හම්බ වෙන දෙවෙනි වසුපැටිය තමයි මේ ඉන්නේ. මෙතනට දුර කිලෝමීටර් 9.4යි. ඉතාමත්ම අලංකාර ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් වගේ තමයි තියෙන්නේ. ලංකාවේ තියෙන සුන්දරම ක්‍රිකට් ග්‍රවුන්ඩ් වලින් එකක් වෙන්නේ නැති. හරි දැන් ඔන්න ඈතින් හග්ගල අපි දිහා බලාගෙන ඉන්නවා. සඳ දැන්න තියෙනවා යාට පහළි. තව මීටර 500ක් විතර ගියාම අපේ මේ පාර දෙකට බෙදෙනවා. දකුණු පැත්තට ප්‍රධාන පාත ගමන් කරනවා ලවර්ස්ලීප් වෝටර්ෆෝල් එක දක්වා. අපේ අද බලාපොරොත්තුවක් නැහැ ලවර්ස්ලීප් බලන්න යන්න. මොකද මං ස්ටේජ් 22 පළවෙනි වතාවට කරනකොට ලවර්ස්ලීප් එකට ගියා. අපේ බලාපොරොත්තුව කෙලිම පෙකෝ ට්‍රේල් එක දිගේ යන්න. එතකොට ලවර්ස්ලීප් දියැල්ල ගැනත් කතා කරමුකෝ. මම ඔයගොල්ලන්ට කලින් කිව්වා උමා ඔයේ මුල් දියත්ත තමයි එයා කියලා. උපදින්නේ පිදුරුතලාගල රක්ෂිත වනාන්තරයෙන්. එයාට සමහර විට සීතා එළිය කඳුර කියලත් නමක් තියෙන්න පුළුවන්. ලවර්ස්ලීප් ඇල්ල එහෙම නැත්නම් ආදරවන්තයන් පැණි ඇල්ලේ උස මීටර් 30ක් විතර වෙනවා. අඩි 100ක්. එතන උස මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 2040ක් එවත් අඩි වලින් නම් 6690යි. එතකොට පෙඩ්‍රෝ තේකල්මන්ත ශාලාවෙන් ඉඳන් කිලෝමීටර් 1.7ක දුරක් ගෙවාගෙන ඔයගලන්ට එන්න පුළුවන් ලවර්ස්ලීප් ඇල්ල බලන්න. හැබැයි පෙකෝ ට්‍රේල් යන කට්ටියට පෙකෝ ට්‍රේල් එක යන ගමන් කිලෝමීටර් 9.9 සීමාවෙදී D2 එකක් කරලා ලවර්ස්ලීප් බලන්න යන්නත් පුළුවන්. ඔන්න ඕක තමයි ලවර්ස්ලීප් ඇල්ල ගැන අපිට කියන්න පුළුවන් තොරතුරු. ඒ විතරක් නෙමෙයි. එයා B332 පහු කරගෙන ගිහිල්ලා බෝමුරැල්ල ජලාශයට තමයි එකතු වෙන්නේ. මං කලින් කිව්වා ඔයගලන්ට ඔය සෞමින්දිනා කියලා ගල් වල ඇල්ල කියලා දියැලක්. එයා ගැන කතා කරමු. ඊට කලින් මේ වම් පැත්තේ වීව් එක පොඩ්ඩක් බලලා ඉමු. මෙන්න මේ දර්ශනය බලන්නකෝ. අපිට B332 පේනවා.
මේ ළඟින් තියෙනවා ග්‍රීන් හවුස් එකක්. එයාට එපිටින් තියෙනවා බෝමුරු වැල්ල ජලාශය. මං කිව්වනේ ලවස්ලීප් වැල්ලේ වතුර ගලාගෙන යන්නේ අන්න ඒකට. එතනින් තමයි බෝමුරු වැල්ල ඔය හැදිලා බෝමුරු වැල්ල දක්වා ගලාගෙන ගිහිල්ලා දංගොල්ලාවේ බවට පත් වෙන්නේ. ඊට පස්සේ දකුණු පැත්තෙන් තියෙනවා අපේ ගමනාන්තය වෙන පෙඩ්‍රෝ එස්ටේට් ටී ෆැක්ටරි එක. එයාට ඉහළින් තමයි හෝර්න් තැන්නේ කඳු සහ හග්ගල ඉතාම හොඳින් දැක ගන්න පුළුවන්. සඳ තැන්නක් තියෙනවා. දකුණු පැත්තටම වෙන්න આવොත් ඕගොල්ලන්ට මීපිලිමාන රක්ෂිත වනාන්තරය දැක ගන්නත් පුළුවන්. එතන තමයි තියෙන්නේ කොනිකල් හිල් සහ වෝටර්ෆෝල් පොයින්ට් එක. ඉන්නකෝ ඒ දිශාවටත් වෙන්න. මේ තියෙන්නේ අපි ආ යුතු මාර්ගය සහ ඉදිරියෙන් ඈතින් තමයි මීපිලිමාන රක්ෂිතය තියෙන්නේ. ඕකේ වම් පැත්ත කෙළවරට වෙන්න තමයි තියෙන්නේ අම්බේවෙල දුම්රිය ස්ථානය. දකුණු පැත්ත කෙළවරට වෙන්න තමයි තියෙන්නේ පැරකුම්පුර. උඩරට දුම්රිය මාර්ගයේ නානුවෙන් හැරිලා පැරකුම්පුර සහ අම්බේවෙල දක්වා වැටලා තියෙන්නේ මීපිලිමාන රක්ෂිතයේ පාමුලින්. අපි කිලෝමීටර් 9.9 සීමාවට ආසන්න හින්දා ගල්වල ඇල්ලගෙනත් ඉක්මනින් කියන්නම්. එයාව නිපදවන්නේත් පිදුතලාගල රක්ෂිතයෙන් උපදින දියදහරකින් පිහිටුවල තියෙන්නේ නුවදලිය මහරෝහලට ඉතාම කිට්ටුවෙන්. එතකොට ලවස්ලීප් වැල්ලේ ඉඳන් මීටර් 700ක් විතර තව ටිකක් එහාට වෙන්න තමයි ගල්වල ඇල්ල තියෙන්නේ. B332 ඉඳන් මීටර් 800ක් විතර දුරක් ගෙවාගෙන යන්න ඕනේ දියැල්ලේ පාමුලට. ඒකේ උස ආසන්න වශයෙන් මීටර් 23ක් අඩි වලින් නම් 75ක් වෙනවා. එතන උස මීටර් 1960යි අඩි වලින් නම් 6430යි. ඔය ගල්වල ඇල්ලේ උඩින් කුඩා ඩෑම් එකක් වගේ හදලා වතුර පාර හරස් කරලා තියෙනවා නුවරඑළියට වතුර දෙන්නේ අන්න එතනින්. ඒ විතරක් නෙමෙයි ගල්වල ඇල්ලත් B332 පහු කරලා ලවස්ලීප් වැල්ලෙන් එන වතුරත් එක්ක එකතු වෙලා බෝමුරු වැල්ල ජලාශය දක්වා ගලාගෙන යනවා. එයා දැන් ඉන්නේ අපේ වම් පැත්තේ. ඔන්න දැන් මගේ ගමන් සැකය හිටගෙන ඉන්නවා. අපි පෙකෝ ට්‍රේල් එකට හැරෙන්න ඕන වන්සන්දියේ. ඒක තියෙන වම් පැත්තට අපි දකුණු පැත්තේ මේ මාර්ගය දිගේ කෙලින්ම ගියොත් යන්නේ ලවස්ලීප් වැල්ලට. ඔන්න අපි ඇවිල්ලා තිනවා 9.9 කිලෝමීටර් මාර්ක් එකට. මෙතන උස මීටර් 1980යි අඩි වලින් නම් 6490යි. මේ දකුණු පැත්තේ කෙලින්ම යන්නේ ලවස්ලීප් වැල්ල දක්වා තියෙන පාර. අපි ඒ කියන්නේ වම් පැත්තේ මේ කුඩා අඩිපාරක් තියෙනවා. ඒක තමයි පෙකෝ ට්‍රේල් එක. යම්කිසි කෙනෙකුට ලවස්ලීප් වැල්ල බලන්න ඕන නම් මෙතෙන් සිට කිලෝමීටර් 1.2ක දුරක් යන්න ඕනේ දියැල්ල පාමුල දක්වා. එතකොට මං කියන්නේ මෙතන උස මීටර් 1980යි කියලා. එතකොට ලවස්ලීප් ඇල්ල තියෙන්නේ මීටර් 2040. ඒ කියන්නේ අඩි 6690. ඒ කියන්නේ එලිවේෂන් ගේන් එක මීටර් 70ක් විතර වෙනවා. අඩි වලින් නම් 230යි. දුර කිලෝමීටර් 1.2ක්. ඒකෙන් නැවතත් ඇවිල්ලා පෙකෝ ට්‍රේල් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් අපි යන්නේ ප්‍රොපර් පෙකෝ ට්‍රේල් එකේ. ඉදිරියෙන් හග්ගල තියෙනවා, හෝටන් තැන්න තියෙනවා, මීපිලිමාන රක්ෂිතය තියෙනවා. ඉතාමත්ම අලංකාරයි. ඒතර වම් පැත්තෙන් අපිට තියෙනවා පෙඩ්‍රෝ එස්ටේට් ටී ෆැක්ටරි එක, ඊළඟට බෝමුරු වැල්ල ජලාශය, ඉදිරියෙන් තියෙනවා නුවරඑළිය නගරය, ග්‍රෙගරි ලේක් එක. ඒවනම් මෙතනට පේනවා අඩුයි. හැබැයි අද මං එක්කගෙන ආව සිබිල්. එයාව ඔය 9.9 කිලෝමීටර් මාර්ක් එකේ ඉඳන් ඉහළට ඇදලා මේ අවට රිසිසේ විඳ ගන්න මට හැකියාව ලැබුණා. ඒ වීඩියෝ එකත් පෙකෝ ට්‍රේල් එක අවසානයේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. හරි එහෙනම් ඕන පේනද මගේ ගමන් සැකේ ඉන්න වම් පැත්තේ. අපි ගිහිල්ලා මෙතනින් ෂාප් ලෙෆ්ට් බෙන්ඩ් එකක් අරගෙන තමයි පෙකෝ ට්‍රේල් එක දිගේ දිගටම යන්න තියෙන්නේ. අවධානයෙන් යන කට්ටියට මේ වගේ සුන්දර දර්ශනත් බලා ගන්න පුළුවන්. මෙන්න බලන්නකෝ බෝමුරු වැල්ල ජලාශය දිහාවට දර්ශනය කොහොමද කියලා. දකුණු පැත්තෙන් තියෙනවා පෙඩ්‍රෝ ටී ෆැක්ටරි එක, වම් පැත්තෙන් තියෙනවා B332 මාර්ගය. දැන් නම් හුලඟක් ටිකක් සැරවේගෙන එන්නේ. අද හවස් වෙද්දී පොඩි වැස්සකුත් එන්න පුළුවන්. ඔන්න එහෙනම් අපි සූදානම් වෙන්නේ පෙකෝ ට්‍රේල් අදියර 22 පෙඩ්‍රෝ ටී ෆැක්ටරි ගාවින් හමාර කරන්න.